As you wind through the streets of the fabled bazaars with the cardamom-cladded stores, you can smell every scent while you haggle the price of the silks and the satin shawls. Oh, the music that plays as you move through a maze in the haze of your pure delight. You are caught in a dance, you are lost in the trance of another Arabian night. Arabian night, like Arabian days. More often than not, are hotter than hot in a lot of good ways. Arabian nights, like Arabian dreams. This mystical land of magic and sand is more than it seems. Bhutya, what hari amutu weda thama karan. ඇයි මොකද මම නළුවෙක් කරනවා කියලා අයි මේ මම ලංකාවට අරන් ගන්න. ඉතින් දැන් උඹනේ කිව්වේ මට සල්ලි ඕනේ නැහැ නළුවෙක් වෙන්න ඕනේ කියලා. මේක තමයි ලෝ බජට් නළුවෙක් වෙන්න පුළුවන් හොඳම රට. ඒ වුණාට මම අහලා තියෙනවා ලංකාව කියන්නේ සදාහරිත රූපහල කියලා. හරි. දැන් මට කියන්න කොහමද මම නළුවෙක් කරන්නේ ඔයා? මාර හදිසියෙන් උඹට තියෙන්නේ. මේමයි. මට තමයි ඕනේ. මේමයි. මේ රටේ නළුවෙක් වෙන්න එහෙම ලේසිමත් නැහැ. උඹට නළුවෙක් වෙන්න ඕන නම් මුලින්ම මොඩල් කෙනෙක් වෙලා ඒ පාත් එකේ යන්න ඕන. අයියෝ ඊට වඩා ලේසි ක්‍රමයක් නැද්ද? මට ඕනේ දැන් ගන්න පාන්න. දැන්. පොඩ්ඩක් ඉන්න. එහෙම නැත්තම් මොකක් හරි ටීවී channel එකක අවුරුදු කුමාරයෙක් වෙලා නළුවෙක් වෙන්නත් පුළුවන්. ඒකත් බෑනේ. එහෙම නැත්තම් උඹේ තාත්තා ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න ඕන. එහෙමත් නැහැ. එහෙනම් මෙහෙමයි. හරිද? ඔබ මා විශ්වාසනේ. අනිවාර්ය. හරි. මම මොන නළුවෙක් කරනවා. නළුවෙක් කරන්න කලින් අපි මේ ආවේ අමුතු රටකටනේ. අපි දන්නේ නැති රටක්නේ. ඔව්. අපි මුලින්ම මේකේ සංස්කෘතිය ඉගෙන ගන්නවා. හරි. මේකේ සංස්කෘතිය කිව්වම මොනවද අයිති වෙන්නේ? රඟපෑම. නෑ බං මුලින්ම තියෙනවා සංගීතය. ඕ. සංගීතයට පස්සේ රඟපෑම. නර්තනය. එතකොට රඟපෑම. රඟපෑම ඊට පස්සේ. හරි. එතකොට මෙහෙමයි. දැන් අපි මුලින්ම මේ ලංකාවේ තියෙන සංගීතය ගැන අධ්‍යයනය කරන්න ඕනේ. පුදුම කොලමක් වුණා නේ මේක. මෙහෙමයි. හරිද? ලංකාවේ එක එක කාලවල වල මාර ලස්සන සංගීත, මාර ලස්සන වේදිකා නාට්‍ය, මාර ලස්සන නර්තන ඔක්කොම තිබිලා තියෙනවා. ඔව්. මම උඹව කාලෙන් කාලට ගෙනියන්න. කාලෙන් කාලෙ කියන්නේ අපි 70 පටන් අරන් 80, 90 වර්තමානයේ ඔය ඔක්කොටම යන්. හරි. උඹ කැමති කාලයක් තෝරගනින් මම ඒ කාලේ මොන නළුවෙක් කරනවා. මුලින් අපි යන් 70ට. 70 ෂුවර්ද? ඔව්. 70 නේද අර ඊමේල් ඇව්වේ? ඊමේල් 70? ඇයි ඊමේල්? අනේ මේ බූරු. අපි දැන් උඹේ පඬිතුකම් වලින් වැඩක් නැහැ. දැන් අපි යන් 70ට. හරිද? 70 මුලින්ම අපි රස විඳින්න ඕනේ සංගීතය. හරි. හරිද? සංගීතයෙන් පටන් ගන්නවා. ඒ මොන නිකං සංගීතය නෙමෙයි චිත්‍රපට සංගීතය. අපි එහෙනම් 70 චිත්‍රපට සංගීතය රස විඳලෙමු. හරි. මල් පවනේ ඇයන මේ ගමනේ කොහෙදෝ යන්නේ කවුදෝ දන්නේ ආදර මල් පවනේ ඇයන මේ ගමනේ කොහෙදෝ යන්නේ කවුදෝ දන්නේ රැදවල් මල් රැඟු සිරිපාන මනරම් සිනකි මට පේනා රැදවල් මල් රැඟු සිරිපාන මනරම් සිනකි මට පේනා රැදවල් මල් රැඟු සිරිපාන මනරම් සිනකි මට පේනා
ආදරේ හිතෙනවා දැක්කම දෙවඟන වාගේ ලස්සනයි පොඩ්ඩක් ඉන්න සුදුම එනවා ළඟටම දැන් හොඳයි අද උඹ ගාව වස පුස්බයි ඔයාගේ නද්දින සබන් තමයි මම ගාන්නේ ගානකොට මාව මතක් වෙනවා සබන් කැටි අතට ගත්තම මතක් වෙනවා ඒ වෙලාවේ තමයි මට කිඹුමක් කිව්වේ दीवाना सपनों में रोज आए आ जिंदगी में आना जाने जाना ढूंढे तुझे दीवाना सपनों में रोज आए आ जिंदगी में आना सनम मेरे गर्लफ्रेंड की किती ඉතියා කියලා අහන එක දැන් මේ කායකද මාට්ටල මේ දැන් ඇවිල්ලා බයි බයි චීරියෝ ටාටා කියලා දැන් යන්න ගිහින් පාවලන්න පුළුවන්ද මොනවාද මිනිහෝ අතේ සල්ලින නම් කඩේ බඩු දෙහිඟ ලෝකෙ පිරිමි ඉන්නවනේ ලෝකෙ ගෑනු දාඩු ටග්ගල වෙන එකක් හොයන්නේ බලවල ඉන්නද මොනතරම් සුගුරුත්තන් දාලා දෙය කියවත් අල්ලා ගත්තේ ඉතින් තව ටිකක් සුගුරුත්තන් දාලා තව එකක් ටග්ගල ගහගන්න ඉතින් බලන් ගන්න ගෙදර කිව්වා බලන්න මොකදරාලේ මුණ මැදින් ආවේ කන්දකද පොළේ තියෙන නිසා සුවඳ බලන්න නිකට මොකදරාලේ කටට යකින් ආවේ අත් දෙක නිකටේ තියෙන නිසා බලන්න තම දෙවනක් කරලා බෙල් ගහකට නැගලා නීවද බඳින හැටි බලා මල්පෙනි රස හින්දා හිවසනවද මන්දා නී නැත්තා හරියට වැඩ කරලා ලෙඩින් වගේ අය මොකදරාලේ මුණ මැදින් ආවේ කන්දකද පොළේ තියෙන නිසා මනමාලිය බලන්න ගියා කිව්වනේ මොන වගේ කෙනෙක්ද හොයන්නේ ඇස් දෙක මිදි කම්මුල් ඇපල් පාට ඔරෙන්ජ් සමස්ත වශයෙන් ගත් කල ෆෘට් සලාඩ් එකක් වගේ මම බලාපොරොත්තු වෙන කෙනා Listen,